is a news alert. වැලිගම ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා ජාතික ජනබලවේගයෙන් තේරීපත්ව තිබෙනවා. වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ සමගි ජනබලවේගය නියෝජනය කළ ලසන්ත වික්‍රමසේකර මහතාගේ ඝාතනයත් සමග පුරප්පාඩු වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තෝරා ගැනීම අවස්ථා කිහිපයකදීම ගන්න පූර්ණ නොමැතිවීම හේතුවෙන් කල් තිබුණා. අද දින පැවති ඡන්ද විමසීමේදී ජාතික ජනබලවේගය නියෝජනය කළ නීතිඥ චින්තක හේවාපතිරණ මහතාට ඡන්ද 22ක්ද විපක්ෂ ඡන්ද 21ක්ද හිමි වූ අතර ප්‍රතික්ෂේප වූ ඡන්ද සංඛ්‍යාව ඡන්ද 2ක්. ඒ අනුව වැඩි ඡන්ද 1කින් වැලිගම ප්‍රාදේශීය සභා සභාපති ධූරය ජාතික ජනබලවේගයට හිමි වුණා. News One Lanka join and win තරගෙන් දැන් ඔබටත් රුපියල් 1000ක රීලෝඩ් එකක් දිනා ගන්න අවස්ථාවක්. මුලින්ම News One Lanka YouTube channel එක subscribe කරන්න. ඊළඟට News One Lanka Facebook පිටුව හෝ TikTok නාලිකාව follow කරන්න. අවසානයේට News One Lanka WhatsApp channel එකට හෝ Telegram channel එකට join වෙන්න. දැන් ඒවායි ස්ක්‍රීන්ෂොට් සමග ඔබේ නම සහ දුරකථන අංක WhatsApp කරන්න. සෑම මාසකම අවසාන දිනේ තෝරා ගන්නා ජයග්‍රාහකයාට News One Lanka වෙතින් රුපියල් 1000ක රීලෝඩ් එකක්. Subscribe, follow, join now.